2023 24 ගිණුම් කරණය MCQ එකේ 11 12 ප්‍රශ්න සාකච්ඡා කරමු. කේවල සාමි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තමයි ඒක දීලා තියෙන්නේ. PB ට්‍රේඩර්ස් එහි ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන ගොස් නොතිබුණි. මේ ව්‍යාපාරයට අදාළ තොරතුරු සමහරක් දී ඇත. දේපල පිරියත සහ උපකරණ දාලා නගය මත ආරම්භක සහ අවසාන දින දීලා තියෙනවා. තොගයක් දීලා තියෙනවා. වෙනද ණයකැතිත් දීලා තියෙනවා. ණය හිමිත් දීලා තියෙනවා. හරිද? ආරම්භක අවසාන ශේෂය. අපි දරගන්න ඕන තව දෙයක් දරුවනේ. මේ වගේ ආරම්භක අවසාන ශේෂ දීලා තියෙනවා. එහෙම ආරම්භක අවසාන ශේෂ දීලා තියෙනවා කියන්නේ මේක අපිට වැඩි තොරතුරු දෙන්නෙත් නැහැ නේ ව්‍යාපාරය. කියන්නේ වැඩි ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. තොරතුරු නිසියාකාරව පවත්වාගෙන යන ව්‍යාපාරයක් නෙවෙයි. එතකොට අපිට තොරතුරු හොයාගන්න වෙනවා. ඒකයි මේ ආරම්භක අවසාන ශේෂ දීලා තියෙන. එතකොට අපි ගිණුම් වලට දාලා හොයාගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම 11 වෙනි ප්‍රශ්නේ අහන්නේ විකුණුම් පිළිවෙල. එතකොට ඔයාලා බලන්න මේ 2023 දින අවසන් වර්ෂයට අදාළ මෙහෙයුම් වියදම් දීලා තියෙනවා 250000. ඒක මුදලින් ගෙවුවා. මේ වර්ෂය තුලදී වෙනද ණයගැතියන්ගෙන් ලක්ෂ 30ක් එකතු කරගත්තලු. ණය හිමියන්ට 25ක් ගෙවුවලු. ලක්ෂ 25ක් සියලු විකුණුම් සහ ගෙනුම් ණය පදනම සිදු කරනවා. වර්ෂය තුල පිරිවැය 2250000ක් උපකරණ බෙදී ගත අතර දේපල පිරියත උපකරණ ඉවත් කිරීමක් සිදු වෙනවා. නැත්නම් පිරිවැය මත 125ක ලාභයක් සහිතව ආයතනය විසින් භාණ්ඩ විකුණනු ලබයි. හරිද? එතකොට අපි දැන් බලන්න ඕන මේ ප්‍රශ්නේ විසඳන්න ලේසිම ක්‍රමයක්. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කිව්වහම විකුණුම් පිරිවැය ගන්න විදිය මතක් කරගමු. අපි දන්නවා විකුණුම් පිරිවැය ගන්නේ ආරම්භක තොගය දන ගැනුම් වලින් අවසාන තොගය අඩු කරලා අපිට විකුණුම් පිරිවැය ගන්න පුළුවන්. විකුණුම් පිරිවැය ගන්න පුළුවන් නේ. එතකොට දැන් අපිට මෙතනදී තවත් ලේසි ක්‍රමයක් දීලා තියෙනවා. අපි දන්නවා පුතේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම එනවා දල ලාභය නේද? ඔහොම එනවනේ. එතකොට මෙතනදී විකුණුම් මිල අපිට හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ මෙතන කියනවා පිරිවැය මත 125ක් ලාභයක් සහිතව භාණ්ඩ විකුණන. එතකොට අනිවාර්යයෙන්ම පිරිවැය මත නම් දරුවනේ ඒ කියන ගාණ එකතු වෙනවා විකුණුම් මිලට. කියන්නේ 125 තමයි විකුණුම් මිල වෙන්න ඕන. විකුණුම් පිරිවැය 100යි ලාභය 25යි. හරිද? ඔහොම. එතකොට අපිට හොයාගන්න තවත් ලේසි. දැන් මෙතනදී විකුණුම් හොයාගන්න ක්‍රමයක් තමයි මම කිව්වා. අපිට සමහරක් තොරතුරු දීලා නැත්නම් ගිණුම් ගහලා හොයාගන්න. එතකොට මෙතන ණයගැති ගිණුමෙන් අපිට විකුණුම් හොයාගන්න පුළුවන්. අපිට ඒකේ ආරම්භක ශේෂය දීලා තියෙනවා 1000යි. අවසාන ශේෂය දීලා තියෙනවා 1500යි. එතකොට අපිට කියනවා ණයගැතියන්ගෙන් එකතු කරගත්තලු ලක්ෂ 30ක්. එතකොට මුදල් හර වෙනවා ණයගැති බැර වෙනවා මුදල් කියලා 3000. මේක දහස් වලින් හදන්න. ඔන්න ඔය විදිහට ඊට පස්සේ 4500යි 3500යි විකුණුම්. හරිද? ඔන්න 3500ක් අපිට විකුණුම් ආවා. එතකොට පුතා ඔය විකුණුම් ඕක අපිට පුළුවන් 125න් බෙදලා අපිට හොයාගන්න විකුණුම් පිරිවැය 100. ඒක 100ෙන් වැඩි කරා. එතකොට අපිට එනවා මොකක්ද උත්තරේ? විකුණුම් පිරිවැය. එතකොට අපි දන්නවා 4යි මේකට 25 ඒවා 5යි 7යි 704ක්. එතකොට 2800යි. එතකොට ලක්ෂ 28යි කියලා උත්තරේ එනවා විකුණුම් පිරිවැය.